විදියට ටියර් ත්‍රූ එක වැඩි වෙනවා. ඒ වගේම ස්මයිල් ලයින් එකක් දානවා. ඊට අමතරව 40s පයින්නකොට එහෙම නැත්නම් පස්වෙනි දශකයේදී අපේ ජෝල් ලයින්ස් වැඩි. හායි ඔයාලට කොහොමද? අද අපි කතා කරන්න යන්නේ ඩොක්ටර්ත් එක්ක අපි කොහොමද මේ ලස්සන වයසත් එක්කම තියාගෙන ඉන්නේ කියලා. අපි බලමු ඩොක්ටර්ගෙන් අහලා මේ වයසට යනවත් එක්කම අපේ මේ බියුටි එක හැමදාම තියාගන්න කොහොමද කියලා. ඔව් ශාස්ත්‍රී. ඒජින් ග්‍රේස්ෆුලි. එහෙම නැත්නම් අපි වයසට යනකොට ලස්සනට කොහොමද වයසට යන්නේ? අපි හැමදාම දවසින් දවස තප්පරෙන් තප්පර අපි වයසට යනවා. එතකොට අපේ ලස්සන මූණේ තියෙන ෆැට් පැඩ්ස් ටික පොඩ පහළට යන්න පටන් ගන්නවා. කොලජන් ලොස් එකක් එනවා. ඉතින් මේ කොලජන් ලොස් එක කොහොමද අපි රිප්ලේස් කරගන්නේ? එහෙම නැත්නම් මේ ෆැට් පැඩ්ස් අපි කොහොමද ඒ තැන තියාගන්නේ? ඉතින් ඒජින් ග්‍රේස්ෆුලි එහෙම නැත්නම් තැනකට ගියාම අපි අවුරුදු 40 50 වෙනකොට තමයි අපි ඇත්තටම ලයිෆ් එකේ ස්ටේටස් එකකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි තැනකට ගියාම අපේ කොන්ෆිඩන්ස් එක, අපේ ස්වරූපයේ තියෙන ලස්සන ගැන අපි ඇත්තටම කන්සර්න් එක පටන් ගන්න. එහෙම නැත්නම් සෙල්ෆ් ලව් කියන එක පටන් ගන්න අපේ ඒජ් එක 40s පනිනකොට. එහෙම නැත්නම් අපි ඇත්තටම කියන්නේ වයසට යනවා කියලා ඒ කාලේ. ඉතින් එතකොට අපි කොහොමද ලස්සනට ඉන්නේ? අවුරුදු 40 පනිනකොට ළමයි ඉන්නවා, ඒ ළමයි ලොකු වෙනවා, ඒකත් එක්කම අපේ වේස්ට් විච්ච අපේ ෆේස් එකේ තියෙන ඒවා අපි කොහොමද හදාගන්නේ? ඒජින් ග්‍රේස්ෆුලි. ඒක හරි වැදගත් දෙයක් සෙල්ෆ් ලව්ත් එක්ක. එතකොට අපි මේකෙදි කරන්න පුළුවන් දේවල් මොනවාද? ගෝල් ස්ටෑන්ඩඩ් එක තමයි මේ වගේ වයසට යන ෆේස් එකකදී. එහෙම නැත්නම් අපි කියනවා අපේ ෆේස් එකේ ස්මයිල් ලයින්ස් පේනකොට, අණ්ඩයි හොලෝනසයක් එනකොට, ජෝ ඇන්ගල් එකේ පොඩි බල්කි නසයක් එනකොට, ජෝල්ස් පේන් පටන් ගන්නකොට, අපේ ක්‍රෝස් ෆීට්, ෆෝහෙඩ් එකේ පොඩි ලයින්ස් පටන් ගන්නකොට අපිට කරන්න පුළුවන් ගෝල් ස්ටෑන්ඩඩ් එක තමයි ෆිලර්ස් සහ බෝටොක්ස් කියලා කියන්නේ. ඊට අමතරව නන් ඉන්වැසිව් දේවල් වලට දැන් තියෙන අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි පුළුවන් තරම් නන් ඉන්වැසිව් දේවල් වලින් එහෙම නැත්නම් මිනිමල් ඉන්වැසිව් දේවල් වලින් අපි ඇන්ටි ඒජින් ට්‍රීට්මන්ට්ස් කරන එක. ඉතින් ඒ වගේ දේවල් තමයි හයි එන්ඩ් ඩිජිට් ෆෝකස් අල්ට්‍රාසවුන්ඩ් කියන්නේ. පල්ලහැට එන ජෝල් ලයින්ස් කොහොමද ස්ටිෆ් කරලා පොඩ්ඩක් ලිෆ්ට් කරලා තියාගන්නේ, සහ ඇස් යට කොහොමද හොලෝනස් එක අඩු කරගන්නේ, සහ එන්ඩෝ ලිෆ්ට් වගේ අලුත් ටෙක්නොලොජීස්. ඊටත් අමතරව තවත් තියෙනවා නැක් වගේ අලුත් දේවල් තියෙනවා, අලුතින් ඒජින් අඩු කරන්න පුළුවන් දේවල්. සහ අර කන්වෙන්ෂනලි පාවිච්චි කරපු ෆිලර්ස් ಜಾති. ඊට අමතරව දැන් බයෝ ෆිලර්ස් ගොඩාක් අලුත් ಜಾති තියෙනවා. අපේම ඇඟෙන් ගන්න ෆැට්ස් වලින් නැනෝ ෆැට් ග්‍රාෆ්ට්, PRF මගින් ඉන්ජෙක්ට් කරන්න පුළුවන් දේවල් තියෙනවා. අලුතෙන් ආයිත් සැරයක් ෆේස් එකේ ස්ට්‍රක්චර් එක ලිෆ්ට් කරන්න පුළුවන් ප්‍රොෆයිලෝ, ඒ වගේ අලුත් ෆිලර්ස් ಜಾති තියෙනවා. ඉතින් ස්කින් බූස්ටර්ස් තියෙනවා. ඒකෙන් ස්කින් එකේ අර හයිඩ්‍රේටිං ගතිය, එහෙම නැත්නම් වයසට යෑමේදී ස්කින් එක වෙයිලා රැලි වැටෙන ගතිය, ඒක නැති කරලා කොහොමද ස්කින් එක හොඳට ෆ්ලෆි, හොඳට ඔයාගේ වගේ තරුණ ස්කින් එකක් තියාගන්න. එතකොට ඩොක්ටර් මොනවද මේවට තියෙන ලෝකේ තියෙන ට්‍රෙන්ඩින් මේවා? ඔව් ශාස්ත්‍රී. දැන් වර්ල්ඩ් එකේ අලුත්ම ට්‍රෙන්ඩින් ඒවා තමයි පුළුවන් තරම් නන් ඉන්වෙසිව්. එහෙම නැත්නම් ඩවුන් ටයිම් එක පුළුවන් තරම් අඩු. එහෙම නැත්නම් ලන්ච් ටයිම් එකේ ඇවිල්ලා කරගෙන යන්න පුළුවන් ප්‍රොසීජර්. ඒව අතරින් ගත්තම ස්කින් බූස්ටර්ස්, මයික්‍රෝ නීඩ්ලින් එක කරන්න පුළුවන්, කොලජන් ඉන්ඩක්ෂන්ස්, ඒ වගේ ගොඩාක් ಜಾති තියෙනවා. තව ඇප්ලිකේටර්ස් ගොඩාක් අලුතෙන් වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම දැන් අර වෙස්ටර්න් වර්ල්ඩ් එකේ විතරක් නෙවෙයි, ශ්‍රී ලංකාවේ අපේ කැන්ඩි වලිනුත් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබට තල්ලිය ස්කින් කෙයාර් එකට එන්න. ඉතින් අපි ඒවත් එක්ක තවත් දවසක් කතා කරමු. දැන් 30s වලදී අපේ ෆේස් එකේ කොලජන් ලොස් එකක් ඇත්තටම නෑ වගේ. එතකොට මේ වගේ අර මේ ටියර් ත්‍රූ එකේ එහෙම අපි ලොකුවට පේන්නේ. එනවාට ඒක 40s වෙනකොට 10 years pass වෙනකොට